සවුන්ඩ් එක. හායි මේක පොඩ්ඩක් වෙනස් විදිහේ බ්ලොග් එකක්. මේක වෙනම විදිහකට යන්නේ. ඉතින් බලන්න, බලලා එන්ජොයි කරන්න. හෙලෝ ගයිස්, ඉතින් අද අපි යන්න හදන්නේ මාරවිල කුරුස පල්ලියට. දැන් කොහමද අපි සෙට් එක කොටුවට ආවා. ගලව පුත්තලම් බසුත් නැහැ. දැන් හලාවද බස් එක නැගලා ඉන්නේ. තොර 10:45ට යනවා. හැබැයි තාම නෑ. දැන් 11 වෙලාව. බලමු දීර්ඝ දෙහිඳ බසුත් වැඩි කරන්න දෙයක් නෑ. අපි සෙට් වෙමු. ඉතින් ඔයාලා මාරේල කුරුස පල්ලියට යන කොටුවට ගිහිල්ලා නම් ඔයාලට යන්න ලේසිම විදිය තමයි එතනින් ගන්න පුත්තලම හරි හලාවත හරි බස් එක. පුත්තලම හරි හලාවත හරි බස් එකේ ගිහිල්ලා ඔයාලා බහින්න ඕනේ මාරවිලෙන්. මාරවිලෙන් බැස්සට පස්සේ මීටර වගේ ඉස්සරහට යද්දී මීටර ඉස්සරහට යද්දී ඔයාලට තියෙනවා වම් අත පැත්තට පාරක්. එතන බෝඩ් එකකුත් ගාලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ එතන ඉඳන් කිලෝමීටර් 1.5ක් වගේ දුරක් යන්න තියෙන්නේ. ඔයාලට පයින් යන්නත් පුළුවන්. පයින් යන්න බෑ වගේ හිතන කෙනෙක් ඉන්නවා නම් එතන ට්‍රැවල් පාක් එකක් තියෙනවා. එතන ඉඳන් පල්ලියටම යන රුපියල් 100යි ගන්නෙ. ඔයාලට පයින් යන අමාරු වගේ නම් ට්‍රැවල් එක උනත් යන්න පුළුවන්. ඉතින් ගයිස් අපි දැන් මාරවිලට ඇවිල්ලා දැන් බස් එකෙන් බහලා එමු පයින් යන ගමන් ඉන්න ඇතුලේ පාරේ. මාරවිලෙන් පාරක් තියෙනවා දකුණු නෑ වම් අත පැත්තට පාර තියෙන්නේ මේ කිලෝමීටර් 1.5ක් විතර යන්න තියෙනවා. යමු ඉතින් ගිහිල්ලා බලමු කොහොමද ලස්සනයිද එහෙමයි කියලා. යනකම් අපිට තව පල්ලියක් හම්බුණා. ඉතින් ළමයි මේ තියෙන්නේ කුරුස පල්ලිය. ඉතින් ළමයි අපිට ලොකුම කරදරේ වුණේ ඊට පස්සේ මොකද අපි 3 දිනක් ගියාට අපි 3 දිනාගෙන් කවුරුත් මීට කලින් පල්ලියකට ගිහිල්ලා නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මොනවද කරනවත් පිළිවෙත් කොහොමද යන්නේ. ඒ කියන්නේ පල්ලියට ගියාට අපි දන්නේ නැහැ එතන එක දේවල් තියෙනවනේ. අපි දන්නේ නැහැ මුලින්ම ගිහිල්ලා වදින්න ඕනි කොතනද මොනවද කරන්න ඕනි. එහෙම කිසිම දෙයක් අපි දැනගෙන හිටියේ නැහැ පල්ලියද්දී. පස්සේ මේ අපි ලොකු අමාරුවකට ඒ හින්දා කරගන්න දෙයක් තිබුණේ නැහැ. පස්සේ එතන පොලිසිය එක්කෙනෙක් ඉඳලා අපි ආගෙන් ඇහුවා කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් කිව්වා මෙහෙම යන්න කියලා. ඒ හින්දා ඔයාලට මුලින්ම කියන්න ඕනි පල්ලි යනවා නම් පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙලා යන්න. කොහොමද මේ වැඩ වෙන්නේ කියලා. හායි. මේ වෙනස් නේද? ඒක ලස්සනයි. ඉටිපන්දන් තිබ්බ. ඉටිපන්දන් ගත්තා. ඉටිපන්දන් අරගෙන ඊට පස්සේ අර එතන දන ගහගෙන යන්න තියෙනවනේ. අපි ඉටිපන්දන් අරන් දන ගහගෙන යන ගමන් අපේ ප්‍රාර්ථනාව හිතාගෙන දන ගහගෙන ගිහිල්ලා ඊට පස්සේ දෙවියන් වහන්සේට වැඳලා අපි ඉටිපන්දන් පත්තු කරලා ඉටිපන්දන් ටික අර ගහන්න තැනක් තියෙනවා. එතන ගැහුවා. ඊට පස්සේ මේ අපි මහලුකොට දේවල් දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කරන්නේ
ඊට පස්සේ කොහොම හරි අපි දැක්ක මේක තැනක තියෙනවා බොක්ස් එකක් තියෙනවා. වීදුරු බොක්ස් එකක් තියෙනවා. එතනම මේ කොළ කෑලි තියෙනවා පෑනකුත් එක්ක අපිට ඕනි දේ ලියලා දාන්න ඕනේ. අපේ බලාපොරොත්තු හරි අපි ඉල්ලන දේ හරි ලියලා දාන්න ඕනේ. ඊට පස්සේ අපි කරේ දේ ඒ කොළ කෑල්ල අරගෙන අපේ බලාපොරොත්තු ලියලා අපි ඉල්ලන දේ ලියලා අපි ඒ කොලේ නවලා ඒ බොක්ස් එකට දැම්මා. ඒ දාලා අපි එතන ප්‍රාර්ථනා කරා අපිට මේ දේ ලැබෙන්න මෙහෙමයි කියලා. මම දන්න තරමින් නම් කුරුසපල්ලිය ගැන ගොඩාක් හාස්කම් තියෙන තැනක්. ඉතින් ඉල්ලන දෙයක් ලැබෙන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඒ දේ අපේ ජීවිතේට ඕනි නම් ඒ දේ අපිට අනිවාර්යෙන් ලැබෙනවා. කට්ටිය අහලා තිබ්බා මම දැක්ක එක පෝස්ට් එකක් කට්ටිය දාලා තියෙනවා බෞද්ධයන්ට මේ කියන්නේ කුරුසපල්ලියට යන්න පුළුවන්ද එහෙම ප්‍රශ්නයක් නැද්ද එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ ඕනෙම ආගමක කෙනෙක්ට මාරේල කුරුසපල්ලියට යන්න පුළුවන් ඒ හින්දා ඒ ගැන කිසිම ඩවුට් එකක් තියාගන්න එපා අනිත් දේ තමයි ඒ කරන වත් පිළිවෙත් ඒ සේරම දේවල් ඒගොල්ලන්ගේ Facebook page එකේ දාලා තියෙනවා එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ TikTok page එකේ තියෙනවා මේ ඒ හින්දා ඕගොල්ලන්ට යන්න කලින් ඕනනම් ඒ වීඩියෝස් බලලා අයිඩියා එකක් අරගෙන යන්න පුළුවන්. ගම් මගේ බෑග් එක. Thank you. මේ තුන එකට දීලා කලින් එක ෆොටෝ එකක්ද? වීඩියෝ එකක් දෙන්න. මත්තම දාසලා දිනවා. හරි ගම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බ්ලොග් එක ඉවර වුණේ. ඔයාලා බැලුවා නම් ඔයාලට තේරෙන්නේ නැති වෙනද වගේ එකක් නෙමෙයි මේක පොඩ්ඩක් වෙනස් විදිහ එකක්. ඉතින් මම හිතනවා ඔයාලා එන්ජොයි කරන්නේ නැති කියලා. එහෙනම් ඉතින් ආයි තවත් දවසක vlog එකකින් සෙට් වෙමු. bye.